හෙලෝ ගයිස් ඉතින් ඔගොලොත් තම්නේල් එක දැක්කා වගේම මේ වීඩියෝ එකකින් අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ ඔපෝලා මේ ළඟකදී රිලීස් කරපු ඒ වගේම දැනට ලෝකේ තියෙන තිනස්ම ෆෝල්ඩබල් ෆෝන් එක වෙන Oppo Find N5 කියන ස්මාර්ට් ෆෝන් එක ගැන. ඉතින් මේ ෆෝන් එක ගැන ෆුල් රිවිව් එකක් දෙන්න බලාපොරොත්තු වෙන අපි මේ වීඩියෝ එකේදී. ඉතින් ඒ වගේම තව දෙයක් ඔයගොල්ලන්ට කියන්න තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක දාද්දි අපේ channel එකේ 100 subscribers complete වෙලා තියෙන්නේ. ඉතින් ඒකට ගොඩක්ම thank you ඕගලන්ට. ඒ වගේම අපි ඉස්සරහටත් මේ වගේ සුපිරිම වීඩියෝස් ටිකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ channel එක තාම subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි අපි හැමදාම වගේ වීඩියෝ එක අන්බොක්ස් පාරකින්ම පටන් ගමු. ඉතින් ෆෝන් බොක්ස් එක ගත්තොත් නම් හරිම සිම්පල් බොක්ස් එකක්. ඉතින් ඒක අන්බොක්ස් කරගත්තොත් එහෙම මෙන්න මේ විදිහට ෆෝන් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ෆෝන් එක පැත්තකින් තියාගෙන තව බැලුවොත් එහෙම අපිට පොඩි බොක්ස් එකක් ඒ වගේම charging adapter එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ පොඩි බොක්ස් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ paper works ටිකක් ඒ වගේම type C charging cable එකක් ඒ වගේම sim pin එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ ටික තමයි සල්ලම කිව්ව බොක්ස් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙදා පාර නම් ඔපෝලා ලොකු සාධාරණයක් කරලා තියෙනවා අපේ අන්බොක්සිං එකට. නැත්තම් අපි හැමදාම කඩේට දුවන්න වෙනවා charging adapter එකක් ගන්න. ඉතින් ඔන්න ওই ටික තමයි අපිට අන්බොක්සිං එකේ නම් බලා ගන්න පුළුවන් උනේ. එහෙනම් අපි ඉක්මනටම යමු රිවිව් එකට. ඉතින් මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක අතින් ගත්තොත් එහෙම unfolded විදිහට තියෙද්දි 8.12 inch LTPO inner display with 120 Hz විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම මේකේ ඩිස්ප්ලේ එක folded විදිහට තියෙද්දි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 6.5 inch outer AMOLED display එකක්. ඉතින් මේ ෆෝන් එකේ ගොඩක්ම වැදගත් දේ ඒක තමයි thickness එක. ඉතින් මේ ෆෝන් එකේ thickness එක unfolded විදිහට තියෙද්දි ගත්තොත් එහෙම 4.21 mm විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ෆෝල්ඩ් කරාට පස්සෙත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 8.93 mm විදිහට. ඉතින් ඕගලන්ටම අදහසක් ගන්න පුළුවන් මේ ෆෝන් එක කොච්චර කෙට්ටුද කියලා. ඉතින් මේ ෆෝන් එකේ performance අතින් ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ෆෝන් එකේ Snapdragon 8 Elite කියන processor එක. ඉතින් මේ processor එකේ අපිට හොඳ gaming experience එකක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ෆෝන් එකේ ඔච්චර performance හොඳයි කියන හින්දා ඔයගොල්ලෝ මේ ෆෝන් එකක් අරන් game 30ක් විතර දාන්න යන්න එපා. ඉතින් ෆෝන් එකේ ඔච්චර game දාලා ෆෝන් එක රත් වෙලා පිපුරුවොත් එහෙම අපි දන්නේ. ඉතින් ඕගලන්ට කැමති නම් do it in your own risk. Okay. ඉතින් මේ ෆෝන් එකේ කැමරාව අතින් ගත්තොත් ඉතින් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 50 megapixel කැමරා එකක්. ඉතින් අපිට මේ ෆෝන් එකේ කැමරා එකෙන් හොඳ detail photos ටිකක් capture කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම මේ ෆෝන් එකේ front cam එක ගත්තොත් එම 32 megapixel වගේ හොඳ megapixel ගණනක් තියෙන කැමරා එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ෆෝන් එකේ security අතින් ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ side mounted fingerprint sensor එක. ඉතින් මේ ෆෝන් එකේ durability අතින් ගත්තොත් එහෙම අපිට මේක හොඳ folding technology එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔච්චර technology එක හොඳයි කියලා ඕගොල්ලෝ ෆෝන් එක අනිත් පැත්තෙන් නවන්න බලන්න එපා. අන්තිම ෆෝන් එක දෙකට වෙන් වුණොත් එහෙම අපි නම් දන්නේ. What's wrong with you, bro? What the hell? You tripping, bro? You tripping? ඉතින් මේ ෆෝන් එකේ බැටරි අතින් ගත්තොත් නම් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 5600 mAh silicon carbon බැටරි එකක්. ඉතින් මේ ෆෝන් එකේ බැටරි ගත්තොත් නම් අයි සුපිරිම බැටරි එකක්. ඉතින් අපි කතා කරපු හැම ෆෝන් එකම අපිට 5000 mAh බැටරි එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් ඉතින් බලන්න මෙච්චර පොඩි දෙයක් ඇතුලේ අපිට ලොකු දෙයක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක ගොඩක්ම හොඳ දෙයක්. ඉතින් මේ ෆෝන් එකේ charging පැත්තෙන් ගත්තොත් එහෙනම් අපිට 80 watt superbook wire charging වලට support කරනවා. ඒ වගේම 50 watt airbook wireless charging වලට support කරනවා. What? Bro, what are you talking about, man?
ඉතින් ඕගොල්ලොත් මේක කියවල පොඩි අදහසක් ගන්න. ඉතින් කියවුවොත් තව වැඩි දැනුමක් ඕගලන්ට ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් ඕගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ Oppo Find N5 ෆෝන් එකකින් ගත්ත ෆොටෝස් ටිකක්. ඉතින් ඕගලන්ට දලා අදහසක් ගන්න පුළුවන් මේ ෆෝන් එකේ කැමරා එකේ ක්වොලිටි එක එහෙම කොහොමද කියලා. ඉතින් මට නම් අවුලන්නේ සාමාන්‍ය ක්වොලිටි එකක් තියෙනවා. ඉතින් ওই ෆොටෝස් වල ක්වොලිටි එක සමහර අයට හොඳ වෙන්න පුළුවන්, සමහර අයට හොඳ නෑ වෙන්න පුළුවන්. ඉතින් මම වෙනදටක් කියනවා වගේ ඕක ඉතින් එක්කෙනාගේ අයි ක්වොලිටි එක අනුවත් වෙනස් වෙනවා. No! God, please, no! 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 හරි ඉතින් මං හිතනවා මේ ෆෝන් එක ගැන ෆුල් රිවිව් එකක් ඕගලන්ට මං ගේන්න ඇති කියලා. ඉතින් ඕගලන්ට මොකද හිතෙන්නේ මේ වීඩියෝ එක ගැන? හොඳ නම් ওই පල්ලෙහා තියෙන ලයික් බටන් එක ක්ලික් කරන්න. ඉතින් ඒ ලයික් එකෙන් තමයි මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නේ. ඉතින් ඒ වගේම ඕගොල්ලෝ අපේ channel එක තාම subscribe කරලා නැත්නම් ওই පල්ලෙහා තියෙන subscribe බටන් එකට පයින් ගහන්න නැතුව පොඩි තට්ටුවක් දාගෙන යන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඕගොල්ලෝ ඔක්කොටම goodbye.